Samsung Galaxy S25 Ultra device එක හා සමානව කියන්නත් බෑ අභිභවා යන device එකක් කිව්වොත් හරි කියන්න පුළුවන්කම තියෙන මෙන්න මේ Xiaomi 15 Ultra device එක තමයි ඔයාට මේ බලා ගන්න පුළුවන්කම තියෙන. ඉතින් මේක ඔයාට අපේ මිලදී ගන්න පුළුවන්කම තියෙන ඔන්න අවශ්‍ය කට්ටියට දැන් ලංකාවේදී මේ device එක විශේෂයෙන්ම අපෙන් discount ඇතිව මිලදී ගන්න පුළුවන්. ඒත් එක්කම Xiaomi ලාගේ Redmi මේක නම් ගොඩක් කට්ටිය දන්නේ නැහැ. මොකද ඒ තරමන ගොඩක්ම අලුත්ම කිව්වොත් හරි. ඉතින් Xiaomi Redmi Turbo 4 Pro කියන මොඩල් එක තමයි ඔයාට මේ තියෙන්නේ. ඉතින් මේ ගැන වෙනම කතා කරමු අපි. ඉතින් මේකත් ඉතින් ආයේ ගින්දර වගේම සුපිරිම device එකක්. ඉතින් අපි කතා කරමු මේ device එක ගැන උපරිම ගැටියෙන්. device එකේ තියෙන design එක අවශ්‍ය කට්ටියට soft details කතා කරන්නම් හුවමාරු කරගන්න පුළුවන්, cache කරගන්න පුළුවන්. ඒත් එක්කම ඔයාට මේ device එක phone to phone exchange වගේ option වගේ දේවල් එක්ක exchange ගියද්දි මෙහෙමයි. ඉතින් phone to phone යන්න බෑ. මොකද මේ තරමට මේකේ තියෙන performance එක තියෙන device එකක් තාම ලංකාවේදී පොඩ්ඩක් ගන්න අඩුයි. ඉතින් මේක සුපිරියක් device එක ගැන පට්ට කෙටීම කියන්න. ඉතින් මේකේ තියෙන වැඩ කැලි ගැන කතා කරද්දී මේකේ තියෙන design එකකින් අපි කතා කරමු. design එක ගැන කතා කරද්දී මෙහෙමයි. මේක අපිට leather සහ අපිට වෙනම glass finishing look එකකින් බලා ගන්න පුළුවන්කම තියෙන design එකක් smartphone එකට හම්බ වෙනවා. කියන්නේ True Tone color වගේ option එකකින් හම්බ වෙන device එකක් වගේ මේ device එකේ තියෙන design එක අපිට අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් මේක refine and classic කියන design නමින් තමයි අපිට device එකේ තියෙන design එක අපිට හඳුන්වා දීලා තියෙන්නේ Xiaomi ලා කියන විදිහට. එතකොට smartphone එකේ තියෙන camera setup එක ගොඩක්ම mainම highlight වෙන්නේ මේකේ තියෙන camera module එක. ඉතින් camera setup එක ගැන කතා කරද්දී මේක Leica lenses camera option තියෙන quad camera design එකක් quad camera setup එකක් තමයි මේ smartphone එකෙන් ඔයාට අන්තර්ගත කරලා තියෙනවා. දන්න device එකක් විදිහට කතා කරද්දී අපිට විශේෂයෙන්ම Honor Magic 6 Pro device එක. ඉතින් ඒක හා සාපේක්ෂව ලස්සනම camera setup එකක්. ලස්සනම කියද්දී මෙහෙමයි. Magic 6 Pro එකට එන්නේ triple camera setup එකක්. එතකොට මේකට quad camera option එකක් තමයි ඔයාට හම්බ වෙන්නේ. ඉතින් මේකේ තියෙන camera setup එක නම් මාරම quality. ඒ කියන්නේ S25 Ultra හා සාපේක්ෂව පොඩ්ඩක් quality වැඩි කියන්නත් පුළුවන් මම හිතන විදිහට. මොකද මේක ගොඩක්ම photographic option වලටම හම්බ වෙන smartphone එකක් විදිහට තමයි අපිට ගොඩක්ම highlight කරලා තියෙන්නේ Xiaomi ලා කියන විදිහට. කොහොම නමුත් මේක හඳුන්වන්නේ InSprite design කියන නමින් තමයි camera setup එක අපිට හඳුන්වා දීලා තියෙන්නේ. ලස්සන මිඩුල් එකකින් ඇතිව සහ dual LED flash light එකක් smartphone එකේ අමතරව අපිට බලා ගන්න පුළුවන්කම තියෙන විදිහට device එකේ තියෙන බර සාමාන්‍ය ග්‍රෑම් 230ක වගේ මොකද ගොඩක්ම බර වෙන්නේ මේකේ තියෙන කැමරා සෙටප් එකෙන් ග්‍රෑම් 230කින් වගේ උත්ත බරක් තමයි device එකට හම්බ වෙන්නේ. ඒත් එකම ඇලුමිනියම් ෆ්‍රේම් එකක් සහ මේකට IP68 water and dust certification option මේ වගේ device නම් කොහොමත් වතුර දාලා පාවිච්චි කරත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් warranty නම් හම්බ වෙන්නේ නැහැ. ඉතින් design එක ගැනම වැඩි වර්ණනා කරන්න smartphone එකේ තියෙන display එක මේක full screen panel එකක් විදියට. ඒ කියන්නේ තනිකරම full screen panel එකක් තමයි smartphone එකේ වාට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. PWM අගේම හොඳටම මේ device එකේ වාට use කරන්න පුළුවන්කම තියෙන විදියට අඟල් 6.7.3ක 2K resolution panel එකකින් හම්බ වෙන LTPO AMOLED panel එකක් තමයි මේ smartphone එකෙන් බලා ගන්න පුළුවන්කම තියෙන්නේ display technology එක විදිහට. ඉතින් සුපිරිම display එකක් තමයි smartphone එකට හම්බ වෙන්නේ. HDR10 Plus සහ HDR Vivid එකෙන් ගන්න පුළුවන්කම තියෙන සුපිරිම display Vivid එකක් මේ smartphone එකෙන් ඔයාට හම්බ වෙනවා. ඉතින් display ගැන ආයේ කියන්න දෙයක් නැහැ ඇත්තටම. ඒත් එක්කම Samsung Galaxy S25 Ultra අභිභවා යන peak brightness අගය 3200කින් වැඩි කරලා තියෙනවා මේ smartphone එකේ තියෙන brightness එක. ඒ කියන්නේ අපි පාවිච්චි කරද්දී සාදාවේ වගේ පාවිච්චි කරද්දී උනත් සුපිරිම අගයක් මේ device එකේ තියෙන display එකෙන් ඔයාලට content වගේ දේවල් හොඳට බලා ගන්න පුළුවන්කම තියෙන screen එකක් විදිහට කියන්න පුළුවන්කම තියෙනවා. ඉතින් සුපිරිම smartphone එකක් විදිහට device එකේ display එක අපිට හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙන. ඒත් එක්කම ඔයාලා දන්නවා Xiaomi ලාගේම flagship device වලට එන protection එකක් විදිහට seal glass කියන protection එකෙන් අන්තර්ගත වෙන 2.0 කියන version එක තමයි මේ smartphone එකට නිපදවලා තියෙන්නේ. ඉතින් ඇත්තටම පට්ටම quality display එකක් මේ smartphone එකෙන් ඔයාලට හම්බ වෙනවා. liquid display කියන නමින් තමයි smartphone එකේ තියෙන display එක අපිට වෙනම හඳුන්වා දීලා තියෙන මෙයාලා කියන විදිහට. සහ PWM අගේ වාට 1920 Hz වලින් වැඩි අගයකින් අපිට බලා ගන්න පුළුවන්කම තියෙන smartphone එකේ තියෙන PWM අගේ කියන්නේ ඇතුළට වෙන හානි පැත්තෙන් ඇත්තටම හොඳටම අගයක් smartphone එකෙන් හම්බ වෙනවා. ඉතින් Dolby Vision වගේ option සහ මේකේ තියෙන sound quality ගැන කතා කරද්දී වට stereo sound experience පහසුකම මෙන්ම
බැටරි කැපැසිටි එක ගැන කතා කරද්දී වාට මිලියම්පියර් 5410කුත් බැටරි කැපැසිටි එකක් තමයි හම්බ වෙන්නේ. ඉතින් මෙහෙම මේක versions දෙකකින් එනවා. කියන්නේ global සහ China version එකකින් ගද්දී කියනවා ගන්න version එක ගන්න බැටරි health එක බැටරි කැපැසිටි එක වෙනස් වෙනවා. මිලියම්පියර් 5410කින් උත් වෙනවා. එහෙම නැත්නම් මිලියම්පියර් 6000කුත් බැටරි කැපැසිටි එකකුත් මේ ස්මාර්ට්ෆෝන් එකේ වෙනම version එකකින් අපිට බලා ගන්න පුළුවන්කම තියෙන China version එකේදී කොහොම නමුත් ඔයා කෝක් ගත්තත් 90 watt fast charging smartphone එකට හම්බ වෙනවා. ඒත් එක්කම 80 watt wireless charging සහ 10 watt reverse wireless charging වගේ option මේ smartphone එකේදී හම්බ වෙනවා. ඔයාට limited edition version එක ගත්තී අනිවාර්යෙන්ම ඔයාට photographic kit එක අනිවාර්යෙන්ම මේ smartphone එකට හම්බ වෙනවා. ඒ කියන්නේ ඒක මිලදී ගදී කියන්නේ limited edition version එක ගත්තම ඒක ගොඩක්ම හම්බ වෙන්නේ. ඉතින් මේකේ RAM එක සහ ROM එක ගැන කතා කරද්දී මේ වංගව තියෙන device එක තමයි 16GB RAM එකත් එක්කන 512GB memory. ඉතින් මේක එනවා වෙනම 1TB ස්ටෝරේජ් එකකුත් මේ ස්මාර්ට්ෆෝන් එකට එනවා. ඉතින් මේ තියෙන්නේ 16GB සහ 512GB memory එකත් එක්කන ස්මාර්ට්ෆෝන් එක තමයි මගේ අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එක. කැමරා සෙටප් එක ගැන කතා කරද්දී ඉතින් මේකේ Leica lenses කැමරා ක්ලික් එකක් තමයි ස්මාර්ට්ෆෝන් එකෙන් බලා ගන්න පුළුවන්කම තියෙන quad camera Leica lenses option එකක් තමයි ස්මාර්ට්ෆෝන් එකට හම්බ වෙන්නේ. ඉතින් මෙගාපික්සල් 200ක periscope telephoto lens එකක් සහ මෙගාපික්සල් 50ක wide lens එකක් සහ මෙගාපික්සල් 50ක telephoto lens එකක් සහ මෙගාපික්සල් 50ක ultra wide lens එකක් තමයි ස්මාර්ට්ෆෝන් එකට හම්බ වෙන්නේ. ඊට අමතරව top 3D depth lens එකක්ද ස්මාර්ට්ෆෝන් එකෙන් බලා ගන්න පුළුවන්කම තියෙනවා. මේ ඔක්කොටම OIS පාස් වගේ option ඇතුළත් electronic stabilization option සහ Leica lenses වලින් බලා ගන්න පුළුවන්කම තියෙන features කීපයක් ස්මාර්ට්ෆෝන් එකෙන් හම්බ වෙනවා. ඉතින් සුපිරිම ගණයේ quality එකක් එක්ක හොඳම ක්ලික් එකක් ගන්න පුළුවන්කම තියෙන කැමරා setup එකක් විදිහට photographic වලටම set වෙන හොඳම features කීපයක්ද ඇතුළත් මේ ස්මාර්ට්ෆෝන් එක වාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් 8K දක්වා 8K 30fps සහ මේකේ selfie කැමරාවට හම්බ වෙන මෙගාපික්සල් 31ක selfie කැමරාව සහ 4K 60fps දක්වා මේ device එකේ තියෙන කැමරාවේ තියෙන ක්‍රියේක වශයෙන් වාට කියන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කෙටියෙන් කිව්වොත් ඔක තමයි මට කැමරා පැත්තෙන් කියන්න තියෙන සුපිරිම ක්ලික් එකක් මේ ස්මාර්ට්ෆෝන් එකේ කැමරා මිඩල් පැත්තෙන් අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම මේකේ අප්ඩේට් ගැන කතා කරද්දී අනිවාර්යෙන් වාට විශේෂයෙන් වැදගත් වෙනවා Android 15 version එකෙන් support කරන විදිහ. කියන්නේ අලුත්ම software version එකෙන් ඇතුළත්ව තව අවුරුදු 4ක අප්ඩේට් අපිට මේ ස්මාර්ට්ෆෝන් එකෙන් හම්බ වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් වාට අප්ඩේට් වුණත් ප්‍රශ්නයක් නෑ. device එක වාට කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ෆැක්ටරි මොඩල් එකක් යද්දී ඒක මුලින්ම කියන්න දෙයක් නෑ. සහ chipset එක ගැන කතා කරද්දී Samsung Galaxy S25 Ultra එකේ බලා ගන්න පුළුවන්කම තියෙන Qualcomm Snapdragon 8 Elite 3 nanometer වලින් support කරන latestම chipset එකක් විදිහට අපිට බලා ගන්න පුළුවන්කම තියෙන processor එක තමයි මේ ස්මාර්ට්ෆෝන් එකටත් හම්බ වෙන්නේ. ඒත් එක්කම graphic ධාරිතාව වශයෙන් කතා කරද්දී Adreno 830 කියන graphic version එක තමයි මේ ස්මාර්ට්ෆෝන් එකට හම්බ වෙන්නේ. ඉතින් ඇත්තටම අය ගේම් වලට කැමරාවට ඩිස්ප්ලේ එකට මේ හැම දෙයකටම ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එක යන්න දෙන්නේ. ඔන්න ඉතින් මේ device එක ඔයාලට ලංකාවේ මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේකේ මිල ගැන කතා කරද්දී ඔයාට රුපියල් 3,95,000කින් වාට මේ ස්මාර්ට්ෆෝන් එක මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. අපෙන් 3,95,000 සාමාන්‍ය 4,00,000ක වගේ ප්‍රයිස් රේන්ජ් එකක් මේ ස්මාර්ට්ෆෝන් එකට කීප් වෙනවා. පාල කමෙන්ට් බොක්ස් එකේ පළවෙනි කමෙන්ට් එකේ අපිව සම්බන්ධ කරගන්න පුළුවන්කම තියෙන ඩීටේල්ස් නම්බර්ස් ඇතුළත් කරලා තියෙන අනිවාර්යයෙන්ම ආ වීඩියෝ දකින කාල සීමාවත් එක්ක ඩිවයිස් එකේ ප්‍රයිස් චේන්ජ් වගේ දේවල් වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා channel එකත් එක්ක set වෙන්න කියලා කියනවා. ඉතින් ඔයාට මේ device එක ගන්න ආසාවක් තියෙනවා අනිවාර්යෙන් අපිට කතා කරන්න. මේ device එක ඔයාට ලංකාවේදී මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් තැන්වල මේ ස්මාර්ට්ෆෝන් එක ගන්න හම්බ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඔයාට අපෙන් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් නොදන්න කට්ටියට details දැනගන්න පුළුවන් පළවෙනි කමෙන්ට් එක බලන්න channel එකේ තියෙන විස්තර ඇතුළත් කරලා තියෙනවා වගේම අනිවාර්යෙන් අපිට කතා කරන්න. ඉතින් මේ වගේම තවත් සුපිරිම ෆෝන් රීඩියෝ කෙනා ඉතින් ඔක්කොම මුස්සන්න දේවිටයි පරිස්සමෙන්ම